මෙහෙට එනවා නම් දවස් දෙකක්වත් ඉන්න ඕනේ නේ. එක දවසින් ඇවිල්ලා බලලා යන්න තරම් දුකයි. යම්සේ බමරෙක් හෝ මීමැස්සෙක් මලක් වෙතට පැවිණ මලේ තිබෙන වර්ණයට සුවඳට හානියක් නොකොට රොන් හා මල් පැණි රැගෙන යන්නේ යම්සේද. භික්ෂුතෙම ගමේ මිනිසුන්ට කරදර නොවනසේ ඔවුන්ට හානියක් නොකොට ගමේ ඇසිරෙන්නේ. ඒකට හොඳම උදාහරණය අපේ හාමුදුරුවෝ. අපි හාමුදුරුවොත් එක්ක චුට්ටක් කතා කරමු. උදේ 6 ඉඳලා අපි හරිම ලස්සන සංචාරයක යෙදුණා. අපි මේ ඇවිල්ලා ඉන්නේ කොයිද පුතේ? සැලෑ පන්සල. හරිම ලස්සන ආරණ්‍ය සේනාසනය. මොකද පුතේ මේ ආරණ්‍ය සේනාසනේ නම? සෙලහිගල ආරණ්‍ය සේනාසනය. ඉතින් අපි දැක්කා පරිසරයත් එක්ක අපේ ජීවිතේට කොච්චර ලස්සන එළියක් එකතු කරනවද කියලා. ඒ තරම්ම හරිම සුන්දර පරිසරයක්. මොනවාද පුතේ ඔයගලන්ට හිතුනේ? දැන් අපිට ඇත්තටම අපේ පූජනීය ස්ථාන ලංකාවේ තියෙනවා අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය. ඒ වගේ පෞරාණික ස්ථානවලට අපිට හරි ලේසියෙන් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. මේක අපිට එහෙම ලේසියෙන් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනක් නෙවෙයි. පරිසරයේ සැඟවිලා තියෙන තැනක්. නේද? අපි ගොඩාක් දුර පයින් ආවා. වාහන වලින් ආවා, අපි ලොරියකින් ආවා. ප්‍රවාහන පහසුකම් අපිට අර නාගරිකෝ වගේ මේ පරිසරයේ නැහැ නේද පුතේ? මම හිතන්නේ අපි කොච්චරක් විතර දුර පයින් ආවද? මම හිතන්නේ කිලෝමීටර් 5ක් විතර එන්න. ඊටත් වඩා වැඩි. කන්ද අනික මේ සමතල භූමිය නෙවෙයි. නේද? මුල් අතරින් ගස් අතරින් අපි තනිකර කැලෑව මැද්දෙන් හරිම ඒ සබා සිරිය විඳගෙන තමයි අපි මෙතෙන්ට මේ ආවේ. අපි දැන් ඉන්නේ ආරණ්‍ය සේනාසන භූමියේ. මේ ස්ථානය තමයි කලින් මෙතන ඉතිරි භික්ෂුන් වහන්සේලා නෑම සඳහා පාවිච්චි කරපු තැන. මේ වෙනකොට මෙතන වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ මෙතන මේ වතුර මුළු ගමටම බෙදා හරින ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා මුදලට නෙවෙයි පිනට. ඒක හරි අගය කරන්න ඕනි. ගමේ අයට ගොඩක් උදව් කරනවා කියලා ස්වාමීන් වහන්සේම කිව්ව විතරක් නෙවෙයි ගමේ අයත් ඒ ගැන ගොඩක් අගය කරා. ඉතින් ආදිත්‍ය මොකද හිතුනේ මහන්සිද? හරි පාන්දර නැගිටලා කට්ටියට මහන්සිත් තිනානවද? හැබැයි මෙතන නම් නාන්න බෑ පුතේ. මෙතන දැන් වතුර පිරිසිදු වතුර ගමේ ගෙවල් වලට බෙදා හරින තැනක් ඉස්සර නෑවට දැන් මෙතන නාන්න බෑ. අපිට නාන්න නම් යන්න වෙනවා පහලට. අහලා බලමු කොහොමද? එයා තමයි අපිට මඟ පෙන්වන්නේ මේ සුන්දර තැන දකින්න. ඉතින් අපි යමු. ඉක්මනට අපි කට්ටිය එකතු කරගෙන මේ තැනට ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන්න කලින් අපේ ළමයින්ට මේ පරිසරයේ රස විඳින්න දෙන්න ඕනි කියලා. ඔව් අභිමන්ගේ තාත්තා කියන්නකො ඉතින් මේ කොහොමද කවද්ද මේ තැන දැනගත්තේ කොහොමද ආවේ? තමයි ටීචර් මේ 2015 තමයි මේ හාමුදුරුවෝ මේ තැනට වැඩම කරේ. 2015 ඉඳන් ඉතින් මේ ගමේ අය මේ හාමුදුරුවෝ ආවට පස්සේ උදව් කරලා ගමේ අයගේ මේ උත්සාහය මත මේ හාමුදුරුවෝ ගොඩනගපු තැනක් මෙතන. ඉතින් ගොඩක් රස වින්දනය සඳහා එන අය
අහුවත් මම නම් කියන්නේ මෙතනට එන්න කියලා තමයි. ඒ කියන්නේ මෙතන තමයි මේ බුදුදහමත් එක්ක සබහාදාම බුදුදහම කියන්නේ සබහාදාම කියන එක තමයි අපේ හාමුදුරුවෝ කියන්නේ. ඒ ඔක්කොම කැටි වෙලා එකම තැනක තියෙන තැනක් මෙතන. ඔව් ඉතින් මම තව දෙයක් දැක්ක අභිමානික තාත්තේ. දැන් මම මගදී දැක්කා මේ අපේ විදේශ රටවලින් ආපු කීප දෙනෙක් දැක්කා. ඒගොල්ලන් ඇත්තටම ඉතාමත්ම විනය ශික්ෂණයෙන් යුක්තව හරිම ලස්සනට මෙතන ආරණ්‍ය සේනාසනයක් ඒ තැනට ගැලපෙන විදියට ඇඳගෙන ඇවිල්ලා ඇත්තටම බොහොම සංවරශීලීව හැසිරෙනවා කතා බහ කරනවා. ඒගොල්ලන්ගෙන් පුංචි ටොපි කොලයක්වත් මේ ස්ථානයේ අපවිත්‍ර වෙන විදියට මම දැක්කේ නෑ. ඒගොල්ලන්ගෙන් ගිලිහිලා යනවා. නමුත් මම දැක්කා අපේ අය මේ බෞද්ධ අපේ රටේ මේ අපේ මහ පොළොවේ සාරය අරගෙන හැදිච්ච වැඩිච්ච අපේම අය ඇයි මේ අපේ සංස්කෘතිය මේ අපේ මහ පොළොව මේ අපේ දේවල් විනාශ කරන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඒක හරි කනගාටුවට කාරණා. ඒ හැඟීම තියෙන්න ඕනේ විදේශිකයින්ට නෙවෙයි අපිට. ඉතින් ඒක නම් මට හරිම මේ දුක්බර කාරණයක්. ඔව් දැන් ටීචර් කියනාවේ ගොඩක් අය දැන් බෞද්ධයෝ නමට බෞද්ධය කියාගත්ත අය ඉන්නේ බොහෝ පිරිසක්. දැන් මේ ස්ථානයේ ඇවිල්ලා දැන් අපේ හාමුදුරුවෝ කියන්නේ මේ ස්ථානයේ මේ බෞද්ධයෝ කියන අපිට පමණක් නෙවෙයි ඕන කෙනෙකුට ඉන්න පුළුවන් තැන. මුස්ලිම්, දෙමළ, බර්ගර්, විදේශිකයෝ ඕන තැනකට මෙතනට එන්න පුළුවන්. මෙතන ඇවිල්ලා මේ සබහාදාම රස විඳලා මේවා දැකලා මේ පරිසරයට ආදරය කරලා මේ අර ජීවිතයේදී ඇතිවෙන වෙහෙසකාරී තත්ත්වය නිවාගෙන මේ යන්න පුළුවන් සුදුසුම තැන. එතෙන් තාම ඇත්තටම මෙතන මේ අපිට බුදුදහමත් එක්ක එන නිරාමිස සුවය ගෙන දෙන තැන. ඒක වචනෙන් විස්තර කරන්න කියන්න බැරි තරම් මේ ගහකොළ පරිසරය. දැන් තව එකක් තමයි ටීචර් දැන් අපි ටීචර් කිව්වනේ දැන් මේ එනකොට ගොඩාක් මේ වෙහෙසකාරී තත්යකින් තමයි මෙතනට ආවේ. ඔව්. ඇත්තම ඒ කොච්චර වෙහෙසකාරී වුණත් ඒ වෙහෙසකාරී බව මෙතනට ආපුවම නැති වෙනවා. ඔව්. ඒක තමයි මේ පරිසරයේ තියෙන මේ පුදුමාකාර ස්වභාවය. ඒ පරිසරයෙන් අපිට ලැබෙන දායාද. ඒ පරිසරයට ආදරය කරනකොට පෙරලා පරිසරයත් අපිට ඒ ආරක්ෂාව ආදරේ රැකවරණය අපිට දෙනවා. ඉතින් තව කීපයක් දැන් බලන්න යන හින්දා අපි එහෙනම් ආපහු යන්න. කට්ටිය යමු එහෙනම් නේද?